හායි ළමයි ඔන්න අද අපි බටර් කේක් හදන්න යන්නේ. අපිට කේක් එක හදාගන්න ඕන වෙනවා බිත්තර 4යි, සීනි 250යි, පිටි 250යි, ඇස්ට්‍රා 250යි, බේකින් පවුඩරුයි. ඉස්සෙල්ලාම සීනි ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න. ඊට පස්සේ ඇස්ට්‍රායි සීනි හොඳට වික්ස් කරගන්න ඕනේ. සීනි වල කැට නැති තරම් වෙනකම් හොඳට වික්ස් කරගන්න. ඊට පස්සේ බිත්තර 4ෙම සුදු මදයි කහ මදයි වෙන වෙනම අරගෙන ඒ දෙකත් වෙන වෙනම හොඳට වික්ස් කරගන්න ඕනේ. අයමත් හොඳට වික්ස් කරගත්ත සුදු මදයි කහ මදයි එකට එකතු කරලා හොඳට වික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ පාන් පිටි 250ට බේකින් පවුඩර් තේ හැඳි 1/2ක් දාලා තුන් වතාවක් හොඳට හලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්ත බටර් මිශ්‍රණයට බිත්තර ටික එකතු කරලා ආයෙමත් හොඳට වික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ පිටි කිරි ටිකක් දාලා අපේ පාන් පිටි ටික මිශ්‍රණයට එකතු කරලා හොඳට වික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්ත බේකින් ට්‍රේ එකට මිශ්‍රණය දාලා හොඳට ෆ්ලැට් වෙන්න අතුර ගන්න ඕනේ. ඊට පස්සේ oven එකේ සෙල්සියස් අංශක 180ට පැය භාගයක් පමණ බේක් වෙන්න තියන්න ඕනේ. මේ ඉතින් අපේ කේක් එකේ ෆයිනල් ලුක් එක ඇත්තටම මේක ලස්සනට තිබුණා වගේම හරි රසට තිබුණා.